ආයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න යන්නේ මේ හැමතැනම වෛරල් වෙන මේ අලුත්ම අලුත් ස්ටේටස් එක ගැන. හරි ගායිස් ඉතින් මම මේ ස්ටේටස් එක හරියටම හදාගන්න හැටි ඔයාලට අද මේ වීඩියෝ එකෙන් ගේනවා. ඒ හින්දා ඔයාලා මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලන්න කියලා මං ඉල්ලනවා. හරි ගායිස් අපි වැඩි කතා නොකර කෙලින්ම යමු අපේ වීඩියෝ එකට. හරි ගයිස් මුලින්ම WhatsApp එක අප්ඩේට් කරලා නැත්නම් මුලින්ම WhatsApp එක අප්ඩේට් කරන් ඉන්න ඕනේ. මේකට WhatsApp business එක හරි WhatsApp normal එක හරි දෙකකින් එකක් පුළුවන්. මම දැන් WhatsApp business එක open කරගන්නවා. open කරගත්තට පස්සේ ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් වෙනවා updates කියලා එකක් තියෙනවා. ඔයා අර status එකෙන් බලන්න යන්නේ අන්නේ tab එක ඔයා click කරගන්න ඕනේ. ඔයා අන්න එතන click කරගත්තට පස්සේ ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් වෙනවා. ඇඩ් කියලා බටන් එකක් තියෙනවා ඇඩ් ස්ටේටස් කියලා. ඔයා අන්න ඒකට ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මම channel එකක් හදලා තියෙනවා. මම මේ channel එකට දාලා දෙන ෆොටෝ එකක්. ඔයා අන්නේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ ෆොටෝ එක දැම්මම මේ ගැලරියේ තියෙන හින්දා මම එතනින් ඒක ඉම්පෝට් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ෆොටෝ එක තමයි අපි මේකට අප්ලෝඩ් කරන්න යන්නේ. මම දැන් මේ ෆොටෝ එක මෙතනින්ට දෙනවා. ඊට පස්සේ ඔයාලට මේ ෆොටෝ එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් වෙනවා ස්ටිකර් අයිකන් එක. ඔයා අන්න ස්ටිකර් අයිකන් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ස්ටිකර් අයිකන් එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා රියැක්ෂන් කියලා එකක් තියෙනවා. ඔයා අන්නේ රියැක්ෂන් කියන එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉමෝජියක් එක්ක රියැක්ෂන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයා මෙතන පල්ලෙහා තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරගන්න ඕනේ. මෙතන තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට ඉමෝජි ටික ලෝඩ් වෙනවා. ඔයා මෙතනින් ස්නෝ ඉමෝජි එක තෝරගන්න ඕනේ. මම දැන් මෙතන රීසෙන්ට් එකෙන් ස්නෝ ඉමෝජි එක තෝරගන්නවා. හරි මම ඒ ක්ලික් කරගත්තට පස්සේ දැන් අර WhatsApp icon එක වගේ එකේ දැන් මගේ ස්නෝ ඉමෝජි තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන උඩ තියෙන done button එක ක්ලික් කරගන්න ඕනේ. done button එක ක්ලික් කරගත්තට පස්සේ දැන් මේ reaction emoji එක අපිට එහෙම ගෙනියන්න පුළුවන්. දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් නම් මම මෙතන ඇඩ් කරපු picture එකෙත් reaction එකට සමානව පින්තූරයක් තියෙනවා. ඔයා මේ reaction button එක ඒ පින්තූරය උඩින් තමයි මෙතන තියාගන්න ඕනේ. ඔයාලට කැමති රීසයිස් කරලා මේක තියාගත්ත හැකි. මම දැන් මේක රීසයිස් කරගෙන මේ රියැක්ෂන් එක ගන්නට තියාගන්නවා. හරි ඉතින් එතනින් එහෙම තියාගත්තට පස්සේ ඔයාලට දැන් නිකන් ස්ටේටස් එක සෙන්ඩ් කරන විදිහටම පල්ලෙහා තියෙන අර රොකට් එක වගේ අයිකන් එක ක්ලික් කරගෙන මේක සෙන්ඩ් කරගත්ත හැකි. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මගේ ස්ටේටස් එක සෙන්ඩ් වෙලා තියෙන්නේ. දැන් මෙතනින් not now දෙන්න ඕනේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි ස්ටේටස් එක තියෙන්නේ. දැන් මෙතන මේ රියැක්ෂන් බටන් එක ක්ලික් කරාට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ මේක. ඒක බලන්න පුළුවන් වෙන්නේ අපිට වෙන ෆෝන් එකකින් බැලුවොත් විතරයි. මම අනික් ෆෝන් එකෙන් දැන් එන්නම්. හරි මේ තමයි මගේ අනික් ෆෝන් එකේ WhatsApp එක. මම දැන් මේ WhatsApp එක අප්ඩේට් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන අයට මම කියන්නේ මේ WhatsApp අප්ඩේට් කරලා තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ රියැක්ෂන් එක බලන්න. ඒ කියන්නේ දැන් ඔයාගේ මේ රියැක්ෂන් එක බලන එක්කෙනාගේ WhatsApp එකත් අප්ඩේට් කරලා තියෙන්න ඕනේ. නැත්නම් මේක මේ වැඩ කරන්නේ නැහැ. හරි ඉතින් දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මගේ අනික් ෆෝන් එකෙන් දැන් මෙතන පෙන්නනවා මම දාපු ස්ටේටස් එක. මම දැන් ආන්ගේ ස්ටේටස් එක උඩ ක්ලික් කරගන්නවා. හරි ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ස්ටේටස් එක බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයා මෙන්න මේ රියැක්ෂන් එක උඩ ක්ලික් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා වීඩියෝ එක ස්කිප් වෙනවා. ඒ කියන්නේ මේක වැඩ කරන්නේ නැහැ. එතකොට අපි කරන්න ඕනේ WhatsApp එක රීසෙන්ට් එකෙන් අයින් කරලා ආයෙ WhatsApp එක මුලින් ඉඳලා ලෝඩ් කරගන්න ඕනේ. මුලින් ඉඳලා ලෝඩ් කරගෙන මෙතන පල්ලෙහා තියෙන අප්ඩේට් කියන එක ක්ලික් කරගෙන ආයෙ ඔයා ස්ටේටස් එකට යන්න ඕනේ. මම දැන් ආයෙ ස්ටේටස් එක ඕපන් කරගෙන ඒ ස්නෝ රියැක්ෂන් එක ඕපන් මේ ක්ලික් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ස්නෝ ටික යනවා. හරි ඉතින් මේ විදිහට තමයි මේ වගේ ස්නෝ රියැක්ෂන් එකක් හදාගන්නේ. මේ දවස්වල ට්‍රෙන්ඩ් එක මේක තමයි. හරි ගයිස් ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඔයාලට ආපු ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් ගයිස් අපි අදට ගිහින් එනවා. ඔයාලට ජය.